Hi, welcome back my YouTube channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි සප්ලිමන්ට් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලා මුලින්ම සප්ලිමන්ට් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් ඔයාලට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා කොහොමද සප්ලිමන්ට් එක පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕනිද? ඒ වගේ ගොඩාක් ගැටලු සප්ලිමන්ට් ගැන කතා කරද්දී ඔයාලට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ගැටලු ගැන තමයි මම අද කතා කරන්නේ සප්ලිමන්ට් ගැන. මොකද මමත් අවුරුදු ගාණක්ම දැන් සප්ලිමන්ට් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ ලබාගත්තු වැදගත් දේවල් ඒ වගේම අත්දැකීම් ගැන ඔයාලටත් කීපයක් ගෙනාවා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නය ගැන කතා කරන්නම්. සප්ලිමන්ට් එක පාවිච්චි කරන්න කලින් ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕනේද? මුලින්ම කියන්න ඕනේ සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සප්ලිමන්ට් එකක් කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින්ස් වර්ග තමයි සප්ලිමන්ට් එකේ අඩංගු වෙලා තියෙන්නේ. සප්ලිමන්ට් එකේ අඩංගු වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන විටමින්ස් ගැන සැලකිලිමත් වෙනවා නම් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම මේ ප්‍රශ්නය ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ පෝෂණය මදිකම නිසා බාහිර ලක්ෂණ වලින් පෙන්눔 කරනවා. මොනවාද මේ බාහිර ලක්ෂණ වලින් පෙන්눔 කරන්නේ කියලා බලමු. hair එකේ පෝෂණය මදිකම, hair එක ඩැමේජ් වීම, ස්කින් එකේ පෝෂණය මදිකම, ස්කින් එක ඩල් වීම, කුරුලෑ පිග්මන්ටේෂන්, nails කැඩීම, ශරීර අභ්‍යන්තර පෝෂණය මදිකම නිසා මෙවැනි ලක්ෂණ පෙන්눔 කරනවා. මෙවැනි ලක්ෂණ පෙන්눔 කරනවා නම් අපිට පුළුවන් සප්ලිමන්ට් එකක් භාවිතා කරන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග නැත්තම්, ඒ වගේම ඔයාලා වෙනත් රෝගයකට බෙහෙත් පාවිච්චි කරන්නේ නැත්තම් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දෙවෙනි ප්‍රශ්නය ගැන කතා කරන්නම්. සප්ලිමන්ට් එකකින් ලබා ගන්න පෝෂණය ආහාර මගින් ලබා ගන්න බැරිද? පුළුවන්. අපි දවසකට ලබා ගන්න ආහාර වේල් 3න් එකක් හෝ සමබර ආහාර වේලක් ලබා ගන්නවා නම් දවසකට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්. නමුත් අපේ තියෙන කාර්යබහුලතාවය ඒ වගේම ආර්ථික අපහසුතාව නිසා සමබර ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා ගොඩක් අය සප්ලිමන්ට් වලට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් දැන් ඔයාලා දැනුවත් වෙලා ඇති ඔයාලා මොන වගේ පෝෂණයක්ද දවසකට ලබා ගන්නේ කියලා. දැන් ඔයාලම තීරණය කරන්න පුළුවන් ඔයාලා සප්ලිමන්ට් එකක් ලබා ගන්නවද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ප්‍රශ්නේ තමයි කිරි දෙන මව්වරුන්ට සහ ගැබිලි මව්වරුන්ට සප්ලිමන්ට් එකක් සුදුසුද කියන ප්‍රශ්නය. කිරි දෙන මව්වරුන්ට ලබා ගන්න පුළුවන් සප්ලිමන්ට් වර්ග තිබෙනවා. කොහොම වුණත් හිතුමතයට සප්ලිමන්ට් වර්ග භාවිතා කරන්න යන්න එපා. ඔයාලගේ ડોක්ටර්ගෙන් අහලා කිරි දෙන මවකට සුදුසුද යන්න තහවුරු කරගෙන පාවිච්චි කළ යුතුමයි. නැත්නම් ඔබේ පුංචි දරු පැටියාට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ගැබිණි කාලයේදී නම් සප්ලිමන්ට් වර්ග ලබා ගන්න සුදුසු නැහැ. මොකද ඔබේ පුංචි දරු පැටියාට බලපෑමක් ඇති වෙන්න පුළුවන් මේ සප්ලිමන්ට් තුලින්. මේ සප්ලිමන්ට් වල අඩංගු වෙලා තියෙන විටමින්ස් වර්ග උනාට වැඩිහිටියන්ට ගැලපෙන මාත්‍රාව අනුව තමයි මේ සප්ලිමන්ට් වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා ගැබිණි කාලයේදී සප්ලිමන්ට් වර්ග භාවිතා කිරීම සුදුසු නැහැ. ගැබිණි කාලයේදී ඔබේ සානයෙන් ලබා දෙන විටමින්ස් වර්ග බෙහෙත් වර්ග පමණක් භාවිතා කරන්න. ගැබිණි කාලයේදී ඔබේ දරු පැටියාට නොගැලපෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. මොකද ඔබේ පුංචි දරු පැටියා ගැන පමණක් අවධානය යොමු කරන්න. ඊළඟ ප්‍රශ්නය සප්ලිමන්ට් භාවිතා කිරීම තුළින් අතුරු ආබාධ තිබෙනවාද? ගොඩක් අයගේ මතය වෙලා තියෙන්නේ සප්ලිමන්ට් වර්ග පාවිච්චි කරද්දී කැන්සර් වගේ අභ්‍යන්තර රෝග වැළඳෙනවා කියලා. මගෙනුත් අහලා තියෙනවා. ඉතින් අපි තෝරා ගන්න සප්ලිමන්ට් එක අනුව ඒ අඩංගු වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග, විටමින්ස් වර්ග ගැන සැලකිලිමත් වෙනවා නම් ડોක්ටර් කෙනෙකුගේ අනුමැතිය ලද සප්ලිමන්ට් එකක් නම් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම වුණත් මම සප්ලිමන්ට් එකක් භාවිතා කරද්දී මාස 3ක් 6ක් වගේ කෙටි කාලයක් තමයි මම සප්ලිමන්ට් එක භාවිතා කරන්නේ. සප්ලිමන්ට් එකෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත්තට පසුව මම සප්ලිමන්ට් එක නතර කරනවා. ඉන්පසුව මම ආහාර මගින් තමයි මේන්ටේන් කරගෙන දිගටම යන්නේ. ඉතින් ඔයාලටත් බයයි වගේ දැනෙනවා නම් මේ ක්‍රමය කරන්න පුළුවන්. සප්ලිමන්ට් එකෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත්තට පසුව සප්ලිමන්ට් එක නතර කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ ක්‍රමය බයයි වගේ දැනෙනවා නම් සප්ලිමන්ට් එක දිගටම පාවිච්චි කරන්න මෙන්න මේ ක්‍රමය කරන්න පුළුවන්. අවසානයේ ප්‍රශ්නේ විදිහට මම මේ විදිහට කතා කරන්නම්. සප්ලිමන්ට් වර්ග කොතෙක් නිවැරදිව තෝරාගත්තත් කෙනෙකුට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට මම මේ විදිහට ගන්නම්. hair එක damage වෙලා තියෙන නිසා අපි මතු පිටින් බලලා තීරණය කරනවා hair එකට අවශ්‍ය වෙලා තියෙන්නේ විටමින්ස් E කියලා හිතනවා. අපි ශරීරයට විටමින්ස් E දිගින් දිගටම විටමින්ස් E ලබා ගන්නවා. නමුත් ශරීරයට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනත් විටමින්ස් වර්ගයක්. මෙන්න මේ වගේ අවස්ථාවකදී අධිමාත්‍රාවෙන් විටමින්ස් ලබා ගැනීමෙන් වෙනත් ලෙඩ රෝගයක් වැළඳීමට ඉඩ තිබෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී බාහිර ලක්ෂණ වලින් බලලා අවශ්‍ය විටමින්ස් වර්ගය ගැන දැනුවත්භාවයක් නැත්නම් hair එකට අවශ්‍ය විටමින්ස් වර්ග, ස්කින් එකට අවශ්‍ය විටමින්ස් වර්ග, nails එකට අවශ්‍ය විටමින්ස් වර්ග ගැන දැනුවත්භාවයක් නැත්නම් ඔබේ ශරීරයේ තිබෙන ගැටලුව ડોක්ටර් කෙනෙකුට පෙන්වලා සප්ලිමන්ට් එකක් ලබා ගන්න පුළුවන්. වැඩි විටමින්ස් වර්ග ලබා ගන්න එපා. ඉතින් මෙන්න මේ වැදගත් තොරතුරු ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා. වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම මේ වගේ වැදගත් තොරතුරු දැන ගැනීමට channel එක subscribe කරන්න. අදට වීඩියෝ එක ඉවරයි ගිහිල්ලා එන්නම්.